උසස් පෙළ විභාගයට එකවුන්ටින් තෝරගෙන දැන් ටිකක් අමාරුයි වගේ දැනෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න මේ කතා බහ. එහෙම අමාරුවක් වෙන්නේ නැති විදිහට හරි සරලව එකවුන්ටිං එහෙම නැත්නම් ගිණුම් කරන විෂය දරුවන්ට උගන්වන ගුරුතුමෙක් මාත් එක්ක ඉන්නවා මේ උපුල් අමරසූරිය සර්. අයබෝන් සර්. උපුල් සර් කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජ්‍යවේදී ගිණුම් කරන විශේෂ ගෞරව උපාධියක් ලබාගෙන අද වෙනකොට දරුවන් රැසකට පාසල ඔස්සේ ගුරුවරයෙක් විදිහට අධ්‍යාපන ලබා දෙන කෙනෙක් සහ මේ සාධන ආයතනය තුල අධ්‍යාපන ලබා දෙන ගුරුතුමෙක්. මම මුලින්ම සකින් දැනගන්න කැමතියි ගුරුවරයෙක් විදිහට පාසලේදී ලබන අත්දැකීම් කොහොමද ඔබ දරුවන් තවත් පිරිසකට එකතු කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන්? පාසලේ ලබන පාසලය තුළ ගුරු භූමිකාවේදී පොඩි වෙනස්කම් කීපයක් තිබුණත් පෞද්ගලික අංශයේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරනකොට පාසලේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරලා ගන්න පළපුරුද්දෙන් ලොකු වාසියක් තියෙනවා. අද දැන් කාරණා වශයෙන් කිව්වොත් දැන් පාසල් ගුරුවරයෙකුට වසරක් පාසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංවිධානය කළ විශාල මහජන මුදලක් වැය කළා ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විෂය සම්බන්ධයෙන් ගත්තොත් විෂය වෙනස්කම් සිද්ධ වෙනකොට ඒ විෂය නිර්දේශ වෙනස්කම් ඉතා ඉක්මනින් පාසල් ගුරුවරු දැනුවත් කරනවා. ඒ වගේම තමයි දැන් අපිට පුළුවන් විශේෂ තත්ත්වයක් තමයි දැන් පෞද්ගලිකාංශයේ ඉන්න ගුරුවරයෙකුට පමණක් නොලැබෙන කියන්නේ පාසල් ගුරුවරයෙකුට විශේෂයෙන් ලැබෙන දරුවන්ගේ විභාග ඇගයීම් එහෙම නැත්නම් මාකින් කරන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. යන්න ඒකෙන් අපිට අපි මේ පෞද්ගලික ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවත් ඒක ලොකු වාසියක් ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා. දැන් මේ එකම විෂය නිර්දේශය ගුරුවරුන් විවිධ ක්‍රමවලට උගන්වනවා. එතකොට දරුවා ග්‍රහණය කරගන්න විදිය වෙනස් වෙනවා. ඔබේ ක්‍රමය කොහොමද හරි නිසි විදියට ග්‍රහණය කරන දරුවාට කොහොමද මේ විෂය ලබා දෙන්නේ? දැන් ගිණුම් කරන විෂය න්‍යායාත්මක කොටස් වගේම ප්‍රායෝගික කොටස් ගණනාවක් තියෙන විෂයක්. ඉතින් මේකේ න්‍යායාත්මක කරුණු හරියට නිරවුල්ව පැහැදිලිව සරලව ඒ වගේම සම්පූර්ණයෙන් දරුවට ලබා දෙන්න ඕන ලොකු ආයාසයක් නැතුව දරුවට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒකට අපි අපේ අවුරුදු 30ක වගේ අත්දැකීම් අරගෙන විවිධ දරුවන්ට අපි උගන්වලා තියෙන නිසා ඒ දරුවන්ගේ හැකියාවන් අවබෝධ කරගෙන අපි අපේ වැඩසටහන් හදලා තියෙනවා ඒ විෂය කරුණු න්‍යායාත්මක කරුණු කොහොමද සරලව දෙන්න කියන්නේ. ඒ වගේම මේක ප්‍රායෝගික විෂයක්. ඒ කියන්නේ පන්ති කාමරය තුර දරුවාට වැඩ කරන්න, දරුවාට අඛණ්ඩව වැඩ කරන්න තියෙන, ඒ කියන්නේ ගැටලු විසඳන්න තියෙන ඒ කුසලතා හදාගන්න අවස්ථාවක් අපි පන්ති කාමරය තුර හදලා දෙනවා. ඒ කියන්නේ ළමයි ගොඩක් වෙලාට කැමති මමම ප්‍රශ්න දීලා මමම බෝඩ් එකේ ගාන හදලා මේ මමම උත්තරේ දෙනවා නම් ළමයි ගොඩ දෙනෙක් කැමති. හරි ලේසිනේ. ලේසි. නමුත් එතන වෙලා තියෙන දැන් අපි දන්නවා ඒකෙන් ළමයට ලැබෙන ප්‍රයෝජන ගොඩක් අඩුයි. නිසා අපි අවස්ථාව දීලා තියෙනවා දරුවට පන්ති කාමරය තුල වැඩ කරන්න වැඩි අවස්ථාවක්. අපි කරන්නේ ඒ දරුවට ඉගෙන ගන්න අවස්ථාව ඉඩකඩ හදලා දෙන එක, දරුවා එකිනෙකා ගැන අවධානය යොමු කරලා ඔවුන්ගේ තියෙන අඩුපාඩු හදලා දෙන එක තමයි මම ඇත්තටම පන්ති කාමරේ කරන්නේ. දැන් උපුල් අමරසූරිය සර් කියලා කියන්නේ රජයේ අර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ සම්පත්දායකයෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඒකට කොහොමද මොන වගේ අවබෝධයක්ද මේ සම්බන්ධයෙන් තියෙන්නේ, මොනවද වෙනස් වෙන්න ඕනේ දැන් දරුවන්ගේ අධ්‍යාපනය? නව අධ්‍යාපන ප්‍රසංස්කරණවලදී ගොඩක්ම අපේක්ෂා කරන්නේ මේ ප්‍රායෝගික වැඩ ලෝකයට අවශ්‍ය කරන දරුවෙක් කොහොමද මේ අධ්‍යාපන ක්‍රමෙන් බිහි කරගන්නේ කියන කාරණේ. ඉතින් ගොඩක් කාලවල ඉඳලා තියෙන කාරණයක් තමයි අධ්‍යාපනයෙන් බිහි වෙන එළියට එන දරුවෝ නැත්නම් එළියට එන පුද්ගලයෝ මේ ආර්ථිකයට උරා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ නව අධ්‍යාපන ප්‍රසංස්කරණවල වඩාත්ම යොමු වෙන කාරණේ තමයි වැඩ ලෝකයට අවශ්‍ය කරන නව ලෝකයට අවශ්‍ය කරන විශේෂයෙන් මේ මතක ඇති ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 2003 දී ඉදිරිපත් කරපු ලියවිල්ලේ කියනවා මේ 21 වෙනි සියවසේ අධ්‍යාපනයේ මොනවද අවශ්‍ය කරන මේ කාරණා ටික දරුවන්ගෙන් එන්න ඕන කුසලතා ටික කියලා. ඉතින් එතෙන්දී ඒව ඉලක්ක කරගෙන මේ තමයි මේ අලුත් මොඩියුල් ක්‍රමය, ඒ වගේම ඉගෙනුම් ඉගැන්වීම් ශිල්ප ක්‍රම වෙනස් වෙලා තියෙන්නේ. මේ නව අධ්‍යාපනයත් එක්කලා ලෝකයේ ඇතිවන ගැටලු වලට, ප්‍රශ්න වලට පිළිතුරු හොයන කණ්ඩායමක් බිහි කරන එක තමයි මේ අධ්‍යාපනයේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. හොඳයි. දැන් හෝකාන්තර සාධන ආයතනය තුල තියෙන විනයගරුක වටපිටාව තුල ඔබගේ දැනුම දරුවන්ට ලබා දෙන්න අවස්ථාව තියෙනවා. ලබා ගන්න අවස්ථාව තියෙනවා. හෝකාන්තර සාධන ආයතනය කොහොමද ඔබ දකින්නේ? මේ විශේෂත්වය කොහොමද දකින්නේ? ඒ තෝරගන්න එක.
හෝකන්දර සාධන අධ්‍යාපන ආයතනය ආරම්භ වෙන්නේ 1994දී. ඒ ආරම්භක අවස්ථාවම හිටපු ගුරුවරයෙක්තාවයි මංගතොට විශ්වවිද්‍යාලයේ පළමු වසර ඉගෙන ගන්න අවස්ථාව තමයි ක්ෂේත්‍රට ඇවිල්ලා අවුරුදු 30ක් විතර වෙනවනේ. අවුරුදු 30ක් විතර වෙනවා. ඒ ආරම්භයේ ඉඳලම සාධන අධ්‍යාපන ආයතනය මේ ප්‍රදේශයේ ගොඩනැගුණේ කිසියම් ආකාරයක අමුතුම විදිහකට. ඒ කාලෙ තිබුණු ටියුෂන් කලාවට වඩා ටිකක් වෙනස් විදියට. ඉතින් අපි මේ ක්ෂේත්‍රයට එනකොට තිබුණු ටියුෂන් ක්‍රමය තමයි දෙමව්පියෝ එහෙම සම්බන්ධයක් නැහැ. දරුවෝ ටියුෂන් පන්ති තෝරගෙන ඇවිල්ලා හුදෙකලාව යන ක්‍රමයක් තමයි තිබුණේ. නමුත් සාධන අධ්‍යාපන ආයතනයේ ඒ කාලට ගැලපෙන විදිහට වෙනස් වෙලා දරුවෝ දෙමව්පියෝ ප්‍රජාව සියලු දෙනා සම්බන්ධ කරගෙන ඉතා හොඳ විනයවත් පරිසරයක් සහිත දරුවන්ට හොඳ පහසුකම් ලබා දීලා ඉගෙන ගන්න හොඳ වටපිටාවක් හදපු ආයතනයක් වශයෙන් තමයි මම දකින්නේ. ඉතින් එවැනි ආයතන සම්බන්ධ වෙලා මුලින් ඉඳලම කටයුතු කිරීම ගැන ඇත්තටම මටත් ආඩම්බරයක් තියෙනවා. දශක 3ක අත්දැකීම් ආදරණීය දරුවන්ට තිලන කරන උපුල් අමරසූරිය සව සම්බන්ධ කරගන්න පුළුවන් හෝකාන්දර සාධන ආයතනයේදී එතුමාන්ගෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් වැඩි විස්තර ඔබට දැනගන්නත් පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් අපි දරුවන්ට පණිවිඩයක් දෙමු කෙටියෙන් උසස් පෙළ හදාරන අපේ ආදරණීය දරුවන්ට. අපි පන්ති කාමරය තුල මේ කුඩා කාලයේදී ගන්න අත්දැකීම් අපි මේ පන්ති කාමරයෙන් නික්ම ගිහිල්ලා අධ්‍යාපනයේ නිවත් අධ්‍යාපනය අවසන් වුණා කියන පාසල් නිම කරලා මේ වැඩ ලෝකෙට සාමාන්‍ය සමාජ ලෝකෙට ගියාට පස්සේ ඒ ඇතිවන ගැටලු විවිධයි. අපිට හරියටම ඉගෙනගත්ත විෂයකින් නැත්නම් ඉගෙනගත්ත විෂයක එක පාඩමකින් නෙමෙයි ගැටලු එන්නේ. ගැටලු විවිධාකාරයෙන් එනවා. හැබැයි අපි මේ ඉගෙන ගන්න විවිධ දේවල් සමෝදානීයව එකතු කරගෙන ඒ ගැටලු විසඳ ගන්න විදිය තමයි අපි හදාගන්න ඕන. නැතුව එක විෂයකින් එක පාඩමකින් ලැබෙන ප්‍රශ්න නිශ්චිතව එන්නේ නැහැ සමාජයේදී. සමාජයේ ලැබෙන ප්‍රශ්න සංකීර්ණයි. ඒවා අවබෝධ කරගෙන අපි ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා ඒවට විසඳුම් හොයන්න අපි හොඳ පෞරුෂයක් හදාගන්න දරුවෙකුට එහෙම කියලා තමයි මම යෝජනා කරන්නේ. හොඳයි, accounting වරද්ද ගන්න නැතුව උසස් පෙළ උසස් විදිහට දිනන්න උපුල් අමරසූරියසගේ පන්තිය තෝරගන්න අපි ඔයාලට ආරාධනා කරනවා. ස්තුතියි සර්.